ඔයාගේ Facebook page එකට මිලියන් views ආවත් තාම monetization ලැබුණ නැද්ද? CM tool එක ලැබුණ නැද්ද? එහෙනම් අද අපි කතා කරමු කොහොමද මේක හරියටම ක්ලියර් කරගන්නේ කියලා. දැන් මගේ මේ page එකක් මම example එකක් විදිහට ඔයාලට පෙන්නනවා. මේ page එකේ මිලියන් 17ක් 19ක් views තියෙනවා. මේක last 28 days. නමුත් මේක අපි monetization වලට ගිහින් බැලුවොත් මේකේ monetization ඇවිල්ලා නැහැ. not yet eligible කියලා වැටෙන්නේ. මේකට හේතු කාරණා ගොඩක් තියෙන්න පුළුවන්. අපි ප්‍රධාන හේතු කාරණා කීපයක් සලකා බලමු. මුලින්ම ඔයා කරන්න ඕන මේ page එක create කරලා තියෙන personal profile එකට යන්න. ගිහින් professional dashboard එකට ගිහින් බලන්න මොනවද තියෙන issues කියලා. ඇත්තටම මේ profile එකේ issues තියෙනවා. profile has some issues කියලා තියෙනවා. මෙන්න මේ වගේ profile වලට monetization ලැබීම delay වෙන්න හෝ නොලැබීමට ඉඩ තියෙනවා. අපි ඊළඟට බලමු ඒ වගේම page එකකට ගිහින් monetization වලට මොන හරි issue එකක් මේ විදිහට තියෙනවද කියලා. මේ page එක වෙන page එකක්. ඒකේ මම ගිහින් බලපුවම ඒකෙත් තියෙනවා page has some issues කියලා mainly පෙන්වුම් කරලා තියෙනවා. professional dashboard එකේ. ඊළඟට මම ගිහින් බලනවා page recommendations කියන එක. page recommendation වලට ගියාම your recommendations are suspended කියලා තියෙනවා. මේ recommendation suspend කියලා තියෙන page එකකට ගොඩක් වෙලාවට monetization delay වෙන්න පුළුවන් monetization active වුණත්. right. දැන් අපි බලමු කිසිම ගැටලුවක් නැති page එකක වුණත් monetization delay වෙන්න පුළුවන් කාරණයක්. මම නැවතත් මගේ පරණ page එකට එනවා. මේ page එකේ 30k followers ලා ඉන්නවා. ඒ කියන්නේ follower base එක හොඳයි. අපි ගිහින් බලමු insight වල මොනවද කියන්නේ කියලා. මම කලින් පෙන්නුව විදිහට මේ page එකේ මිලියන 19ක් views තියෙනවා. 3 seconds views මිලියන් 5ක් විතර තියෙනවා. නමුත් බලන්න එක කාරණයක් තියෙනවා. 1 minute views මේකේ නැහැ. හරි. අපි දැන් බලමු මේකේ Meta Business Suite එකට ගිහින් තවදුරටත් insight deeply මොකද මේකට වෙලා තියෙන්නේ මේ page එකට කියලා. දැන් මෙතන පැහැදිලිව පෙන්නනවා හරියටම count එක පෙන්නනවා මිලියන 19.6ක් තියෙනවා last 28 days. 3 second views තියෙනවා මිලියන 5.3ක්. නමුත් 1 minute views තියෙන්නේ 108යි. මෙන්න මේ issue එක තමයි monetization delay වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ. අපි ගොඩක් shorts දානවා නේද? ඒවා තප්පර 5යි, තප්පර 8යි වගේ videos තමයි අපි දාන්නේ. එහෙම නොදා අපිට සිදු වෙනවා ටිකක් ලොකු videos දාන්න, reels දාන්න. දැන් මෙතන reels වලට අපිට guideline එකක් දීලා තියෙනවා. grow your reach with reels කියලා තියෙනවා. බලමු මෙන්න මේක තියෙන keep quality in mind. ඔන්න ඔතන තමයි issue එක තියෙන්නේ. make sure your reels are not muted. reels muted වෙන්න බෑ. ඊට අමතරව තප්පර 15ත් තප්පර 90ත් අතර reel එකක් හදන්න ඕන. ඊට අමතරව 720p අපි ගොඩක් වෙලාවට 720p ඉහළ හදන්නේ. ඒක තියෙන්න ඕන. මෙන්න මේ ආකාරයට තමයි මිලියන් views ගියත් monetization නොලැබෙන්න තියෙන හේතුව අපිට දක්වන්න පුළුවන් වෙන්නේ.